සුද්ධෝදන මහරජු අමාත්‍ය මණ්ඩල රැස් කළා. යව්ව පණිවිඩ. එමෙතුරු 8 දිනක් ගියා 10000 අරගෙන. 8000ම ගියාමයි කිසිම ආරංචියක් නැහැ. පස්සේ කතා කළා කාලදා යමතියට. යමතිය ඔබට තමයි මේක කරන්න පුළුවන්. ගිහිල්ලා මගේ පුතා මාලිගාවට එක්කන් පුළුවන් දෙයක්. ඔබත් එනම් 1000 කරගෙන යන්න. හොඳයි ඒ මට අවසරයක් ඕනේ. මොකද්ද ඔබට ඕනේ අවසරය? මට මහානෙන් අවසර දෙන්න. හොඳයි මහානෙන්. කාලදා යමතිය ගිහිල්ලා මහාන වුණා. මහල්ලා රහත් වුණා. ලෝතුරා බුදුහාර රහතන් වහන්සේලා පිරිවරාගෙන රජගහ නුවර වැඩම කළා. ඇයි? බිම්බිසාර රජුගේ ආරාධනාවක් තිබුණා. බුදු වෙලා ඉස්සෙල්ලාම ගෙනුවරට එන්න කියලා. එයාන බුදුහාර රහතන් වහන්සේලා පිරිවරාගෙන රජගහ නුවරට වැඩම කළා. ඒ වෙලාවේ තමයි බුදුහාර පන්සලක් පූජා කළා. දැන් අර වතුර පිරිච්ච ටැංකිය තියෙන්නේ රජගහ නුවර. ඒ තමයි වේලවනාරාම තිබිච්ච තැන. පොඩි පන්සල. බුදුහාර වැඩ ඉන්නේ හදපු තැන. ඉතින් පස්සේ මේක පූජා කළා. මේදී කාලදාය රහතන් වහන්සේ 1000 බුදුහාර ඉස්සර දන කාලේ වැඩගෙන ගාථා 60ක් ප්‍රකාශ කළා. බුදුහාර මේක අහගෙන හිටියා. ආගමද බුදුහාර දේශනා කළ කාලදාය මම මැදින්පුර පසළොස්වක පොහොය දවසේ පිටත් වෙනවා කපිලවස්තු පුරයට යනවා. වෙසක් පොහොයට මම කපිලවස්තු පුරයට යනවා. මේක පිට වුණා විතරයි කාලදාය රහතන් වහන්සේ අහසින් ගිහිල්ලා සුද්ධෝදන මහරජුන්ට දැනුම් දුන්න බුදුහාරෝ පිටත් වෙනවා මැදින්පුර පසළොස්වක පොහොය දවසේ වෙසක් පොහොයට කපිලවස්තු පුරයට වඩිනවා. රජුණෝ නියෝග කළා රජගහනුවරද කපිලවස්තු පුරයට රජුන් 60ක් දුරයි. මට නවයතම් පොළවල් 59ක් හදලා දීපල්ලා. 60 වෙනි එක මම හදනවා. ද කපිලවස්තු පුරේ හද විශාල පන්සලක්. මොකද්ද පන්සලේ නම? නිග්‍රෝධාරාම. අපේ සුද්ධෝදන මහරජු ප්‍රදාන ශාක්‍ය වංශය හැදුවේ පන්සල මොකද්ද? නිග්‍රෝධාරාම. විශාල පන්සලක් හදලා. බුදුහාර වැඩියා. රජුණෝ නියෝග කළා. වෙසක් පොහොය දවසේ කිසි කෙනෙක් මේ නුවර ගෙවල් වල ඉන්න බෑ කොහෙන්ද පන්සලට. ඔක්කොම ආවා. හැබැයි කෙනෙක් ආවේ නැහැ. යාර අනිත් ඔක්කොම ආවා. කවුද ආවේ නැත්තේ? තරහටද? එහෙම. මොකද්ද කියලා කියන්නේ බං? ලස්සන ඇඳුමක් ඇඳ මම පුතාට. ඇයි? දැන් හරි සන්තෝෂයි දැන් සිද්ධාර්ථ කුමාරයා එනවා. අවුරුදු 7කට පස්සේ ස්වාමියා එන්නේ. හින්ද ඇවිල්ලා මගෙන් දරුවා කෝ කියලා හයි. දැන් හිතේ මවනවා. ඒ නිසා දරුවා මම පෙන්නන්න ඕන. දරුවා පෙන්නු ලස්සන ඇඳුමක් අඳලා පෙන්නන්න ඕන. නැත්නම් මේ දිනව ඇඳලා පෙන්නන්න බෑ. ලස්සන ඇඳුමක් මහන්න ඕන කියලා ලස්සන ඇඳුමක් මහන්න. පස්සේ සියලු දෙනාම එකතු වෙලා ලෞතර බුදුහාර වැඩම කළා. රාතන් වහන්සේලා වැඩම කළා. සුද්ධෝදන මහරජු නියම කළා වයස 36 කඩ ඔක්කොම කියලා වැඳපල්ලා. වදින හැමෝම ගිහිල්ලා. හැබැයි වදින්නේ පොඩි අය විතරයි. ලොකු කවුරුත් ඇවිල්ලා වදින බුදුහාර බැලුව පොඩි උන් විතරනේ වදින්නේ. ඈ ලොකුම කවුරුත් නැහැ. බැලුවා මොකද මාන්නේ. දන ගන්න කැමති නැහැ. පස්සේ බැලුවා පෙර බුදුරුන්ටත් මෙහෙම වෙලා තියෙනවා කියලා. වෙලා තියෙනවා. ඒ බුදුරු මොකද කළේ කියලා බැලුවා. යමා මහපලෑර කළා. පස්සේ බුදුහාර අධිෂ්ඨාන කළා මාත්‍ය යමා මහපලෑර පාඩන හසට පැනලා බුදුහාර යමා මහපලෑර පාන පටන් ගත්තා. යමා මහපලෑර කියලා කියන්නේ එකවර එකිනෙකට විරුද්ධ දෙකක් කරනවා. බුදුහාර මොකද කළේ? වතුරයි ගින්දරයි ශරීරයෙන් පිට කරන්න පටන් ගත්තා. එක නාස් පුඩුවකින් වතුර අනෙක් නාස් පුඩුවෙන් ගින්දර. එක හැකින් වතුර එක හැකින් ගින්දර. එක කනකින් ගින්දර එක කරන්නේ මේ විදිහට මොහොම කූපයක් ගන්න ගින්දරයි වතුරයි පිට කරන්න පටන් ගත්තා. බුද්ධ රූපයක් වල බුදුරු දෙන්නෙක් සක්මන් කරනවා. දිව්‍ය බ්‍රහ්මය අගටනා බ්‍රහ්ම ලෝකයේ දක්වා පංචතූර නාද පවත්වන සාධු නාද පවත්වන. ඒ වගේම මනුස්ස ලෝක ඔක්කොම උඩ බලාගෙන සාධු නාද පවත්වන. රජුන් හරි සන්තෝෂයි. මේ අතරේ සරුවත් වාතන් වාසේ ඉර්දුන වාසක. ඉදි වෙලා වාසේ අවකාශ එරමිනියක උතල වාඩි වුණා. වාඩිලා බුදුහාමර වැඳලා. වන්දලා බුදුහාමුදුරනේ මම ඔබ වහන්සේගේ කාරණයක් දැනගන්නවා. මොකද සැරේ? බුදුහාම මේ මහා භද්‍ර කල්පේ. මේ මහා භද්‍ර කල්පේ බුදුරු ප්‍රශ්නමක් පහළ වෙනවා. ඔබ වහන්සේ හතරවෙනි බුදුහාම. පස්වෙනි බුදුහාම කවුද කියලා මම දැනගන්න කැමතියි බුදුහාමුදුරනේ. මට දේශනා කරන්න.
පස්සේ ලෝතුරා බුදුහාර එරමිනියක් උතල වාඩිලා මේ අවකාශය. වාඩිලා බුදුහාර දේශනා කළා. කවුද ඊළඟට පාලන බුදුහාර? මෛත්‍රී බුදුහාර. ඒ මෛත්‍රී බුදුහාරගේ නම මොකද්ද? අජිත. මොකද්ද නම? අජිත. දේවියගේ නම චන්ද්‍රමුඛී. පුතාගේ නම බ්‍රහ්මවර්ධන. අම්මා තාත්තා සුබ්‍රාහ්මණ. ඒ කාලේ දැන් අපේ බුදුහාර පාලන අපිට අවශ්‍ය කොච්චරද? අවුරුදු 120යි. පරමාවස අපට අවුරුදු ඒ මෛත්‍රී බුදුහාර පාලනකට පරමාවස කොච්චරද? 80000. අවුරුදු 80000ක් ඉන්න පුළුවන්. 5000 කරගන්න. බුදුහාර කාලේ අවුරුදු 80000ක් ආවුස. ඒ කාලේ බෝධින් වහන්සේ තමයි නාගා. මේ සියලු විස්තර ලෝතුර බුදුහාර දේශනා කළා. ඒක මෛත්‍රී වර්ණ වහලා තියෙනවද? නෑ. සාමාන්‍ය වැඩි හරියක් ඔක්ක දේශනා කරන ආසන දෙකේ බණවල. එහෙම නැත්නම් පින්කම් මාලාවක අවසානයේ. මොකද ඒකේ දේශනා කරන මෛත්‍රී බුදුන් දකින්න එන දකින්න එන්නේ. ඒක ඔක අපි දේශනා කරන ක්‍රමයකුත් තියෙනවා. ජාතක කතා අහලා තියෙනවද? පොයට ජාතක කතා අහලා තියෙනවද සිල්ලාගෙන යනවා. ඉස්සරම යනවා කියනවා. බලමු. දැන් කියන්නේ අඩු කියනවා ඇති අඩු. අපි වයසක අම්බලා කියන හරි සැරයි කට එහෙම. ඇත්තට එහෙනවා. ජාතක පොත් වහන්සේ කියන පොත ජාතක පොත කියලා කියන්නේ ජාතක පොත් වහන්සේ. කොහොමද ජාතක කතා කියන්නේ? යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්ම දත්තනම් රාජ්‍යරු කෙනෙකු රාජ්‍ය කරන කල්හි අප මහා බෝසතාණෝ මොනවා තමයි කියන්නේ. මහා අයියෙන් අපේ අම්මලා ආච්චිලා ඉස්සර සිල් සමාදන් කරලා කියනවා. මේ පන්සලේ හාමුදුරන්ටත් ඇහෙනවා. හාමුදුරුත් අහගෙන ඉන්නවා. මොන ලස්සනට කියනවා. ඒක පන්සලක මේ වගේ ධර්මශාලා සංඝාසයක මේ සිල් අරගෙන පාසලම පොත් කියනවා. ඉතින් ඒක අම්මා කෙනෙක් හයියෙන් කියන පොත. හාමුදුරුත් අහගෙන බොහොම ලස්සනට ඇහෙනවා. ඉතින් මොන්ද කියනවා සෝවාන් එලය සකුරුදාගාමි එලය අනාගාමි එලය මේ හාමුදුරුත් අහගෙන යද්දි පොටියක් වෙලද ආයාමේ. ඔකේ එලේ මිසක් තරකුළු පොඩ්ඩක් අත් නැහැ. අනේ ඒත් අහගෙන සාදු කියන්නේ. මේ අම්මා පයන්න අඳුරන්නේ නැහැ. මාප්‍රණ පයන්න යන්න දෙකම එක වගේනේ. දැන් සෝවාන් ඵලය කියන එක මුඳ හිතන්නේ ඒක යන්න කියලා. ඉතින් සෝවාන් එලේ කියනවා. ඒත් අහගෙන ඉන්නේ සාදු කියනවා. ඒකනේ වැඩි. ඒ නිසා මෙන්න මේ විදිහට තමයි මෛත්‍රී වර්ණනාව දේශනා කරන්නේ. වරසාවක් පිට වරසාවක් වසින්නාසේ අනාගත වංශ දේශනාවට පටන්ගෙන වදාරනසේ සාරී පුත්‍රත් විරය මෙහෙම තමයි කියාගෙන යන්නේ. ඒ නිසා ඒක දැන් මුලින් කියන්නේ මෛත්‍රී බුදුන් නොදකින. පස්සේ තමයි දකින කියන්නේ. ඉතින් නොදකින කියනවා සමහර සාදු කියනවා. නිදිමතේ යහගෙන ඉන්නයි මම ආසන දෙකේ බණ කියනකොට සමහර පළාත්තු මහත්තයෝ පටන් ගන්න දැන් 12ක් පවල බණ. ඇයි සාල්ටි වෙන්නේ සිමල්ලවත් වෙන්නේ තේම જાති කරලා ඉවිල්ලා තමයි බණ පටන් ගන්න. ඉතින් ඔය බණෙත් අන්තිමට තමයි මෛත්‍රී වර්ණනා කියන්නේ. පැය 3-3:30ක් අඩු ගානේ යනවා ආසන දෙකේ බණක් කියන්නේ. ඉතින් බණක 12ට පටන් ගත්තොත් කීයද ඔය වයිතේ? 2-3 වෙනාට පටන් ගන්නකොට ඔය වෙලාවට බණ අහන්න පුළුවන්. ඔක්කොම නිදි. ඉන්න ඔක්කොම නිදි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. සමහර පළාත් තියෙන දැන් මාතර පැත්ත දකුණේ ඉන්නවද දන්නේ නැති මෙතන. බුදුරජාණන් වහන්සේ කියන වචනේ කියපුවා සාදු කියනවා. දකුණේ ඉන්නද මෙතන? හා? බුදුරජාණන් වහන්සේ කියනකොට සාදු කියනවා. ඒ වචනේ 10 පාරක් කිව්වොත් 10 පාරම සාදු කියනවා. ඒ වගේම සමහර පළාත් තියෙනවා වදාළසේක කියලා කිව්වොත් මනකුරු හරප කියලා. හරි. අර කීප මොකක්ද දන්නේ? වදාළසේක කිව්වොත් මොකක් කියව සාදු කියනවා. ඉතින් දැන් අපි දැන් මෛත්‍රී වර්ණනා කියනවා.
ඉතින් බුදුහාරගේ ස්වභාවය කියලා ඔක්කොම කියලා 88 යම් මහා බුදුමහකින් විරාජමාන වනසේක 80000ක් ආය වළඳලාසේ කියලා ඔක්කොම කියලා ඒ මෛත්‍රී බුදුන් දක්නෝ කවර උද නොදක්නෝ කවර උදයත් මව්මරුවෝද පියාමරුවෝද රහතන් මරුවෝද බුදුන් ඇගලේ සෙලවෝද සංඝ භේද කළෝද යන මේ පංචානන්තරේ කර්ම කළ සත්වයෝ ඒ මෛත්‍රී බුදුන් නොදක්නෝමයයි වදාළසේක සාලිගිර ඇයි අර වචන ඇහුණානේ ඉතින් මේ බුදුහාමෙන් මේක දේශනා කළා ආසේ පළක් දැනෙන්නගෙන දේශනා කළා පින්නතුනි ඕකෙන් රහතන් වහන්සේලා මරන්න බෑ බුදුන්ගේ ලේ කොල්ලන්නත් බෑ හැබැයි අනෙක් අපගල තුන සිද්ධ වෙන්නේ පුළුවන් අම්මා වරන්න පුළුවන් තාත්තා වරන්න පුළුවන් සංඝ වේද වෙන්න පුළුවන් නිසා ඔය තුනෙන් බේරුණොත් අනිවාර්යයෙන්ම මෛත්‍රී බුදුන් දැකලා මම දකින්ද පුළුවන් හේතුව මොකද බුදුහාර දේශනා කළා බරට සාදුකාර දුන්නවද ඒ මෛත්‍රී බුදුන් දැක නියම් දකින්න එක මලක් එක පානක් එක බත්යන්ක් වේවයි මාගේ ශාසනයේදී පූජා කොට සාරේ පුත්‍රයනි ඒ මෛත්‍රී බුදුන් දකින්වයි ප්‍රාර්ථනා කළ සත්වයෝ ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න මේ දේශනා කරා. ඉතින් මේ බණ අහලා ප්‍රාර්ථනා කළත් ඇති මේ මෛත්‍රී බුදුන් දැකලා නිවන් දකින්න ලැබේවා කියලා. ඒත් ඇති. කටන පින්කමකට සහභාගී වෙලා කටන පින්කමක් කරලා ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න ලැබේවා කිව්වොත් බොහොම ඉක්මනින්ම දිව්‍ය ලෝකෙ ගිහිල්ලා මෛත්‍රී බුදුන් පහළකටම ඇවිල්ලා ඒ ශාසනය බණ අහලා නිවන් දකින්න පුළුවන්. හැබැයි අර කවුරුන් නොවේවා කියලා උදේවම මනසෙන් හිතන්න මොකද සරුවත් මුගලන් මහරහතන් වහන්සේ